ඔන්න ලස්සන තවත් දවසක් උදා වුණා. ඉතින් වෙනද වගේම උදේම නැගිටලා උදේටයි දවල්ටයි එක්ක මං එකටම උයාගත්තා. අපි බලමුකෝ මොනවද උයාගත්තේ කියලා. මේ දේවල් තමයි අද මං හදාගත්තේ. බත් උයලා, අල බෙදලා තෙල් දාලා, පරිප්පු උයලා, තලපත් මාළු මිරිසට හදලා, කතර මුරුංග මැල්ලුමත් එක්ක කොස් පොඩ්ඩක් තිබිලා කොස් ටිකක් තම්බ ගත්තා. ඉතින් ඔය ටික තමයි උදේටයි දවල්ටයි දෙකටම මං හදාගත්තේ. ඊට පස්සේ අපි රෑ වෙලා බර්ත්ඩේ පාටි එකට ගියා. අපේ ලොකු බබාගේ හොඳම යාළුවෙක් වෙන ඇන්ඩ්‍රියාගේ තමයි බර්ත්ඩේ එක තිබුණේ. ඉතින් එයාගේ තවත් යාළුවෝ ඉස්කෝලේ එකේ ඇවිල්ලා හිටියා. ඉතින් කට්ටියත් එක්ක හරිම සතුටින් විනෝදෙන් තමයි මේ දවස් එනකම් බලාගෙන හිටියෙත් එහෙමයි. ඒ වගේම ගිහිල්ලත් හරිම සතුටින් තමයි ඒ කාලේ ගත කළේ. ඊට පස්සේ කේක් එක කට් කරලා බබාලා ඉතින් ටිකක් සෙල්ලම් කළා. මෙතන එළිය වගේ තමයි තියෙන්නේ. අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකක් විදිහට තමයි තිබුණේ. දියතුවින ඉඳලා බෝට් එකකින් මේ පැත්තට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම දියතුව ස්ටේෂන් එකටම පාරක් තියෙනවා අනිත් පැත්තෙන්. ඉතින් ඔයාලගේ බර්ත්ඩේ පාටිස් ඒ වගේ දේවල් මෙතන ඇරේන්ජ් කරගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. මෙතනට ඇවිත් තියෙනවා නම් දන්නවා රෑට හරිය නිදහස් මේ පරිසරයේම. අර ඈතින් පේන වෝටර් සේජ් එක මේ වෙලාවෙත් බෝට් රයිඩ් කරනවා. රෑ 11ට තමයි මං හිතන්නේ අන්තිම බෝට් එක තියෙන්නේ. ඊට පස්සේ අපිට කේක් කාලා මේ විදිහේ ඩිනර් එක ලෑස්ති වුණා. ගොඩක් දේවල් තිබුණා. රයිස් තිබුණා, කොත්තු තිබුණා, පැස්ටා, ඒ වගේම රෝස් පාන් එක, චිකන් කරි, ඒ වගේ ගොඩක් දේවල් තිබුණා තමන් ආස විදිහට කන්න. ඩෙසර්ට් එක විදිහට අයිස්ක්‍රීම් තිබුණා. ඒ වගේම බිස්කට් පුඩින් තිබුණා. බබාලට කැමති විදිහට කන්න chance එක තිබුණා. අපේ හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ ෆැමිලි එකකුත් ඇවිල්ලා හිටියා. ඉතින් ඒ අක්කී අපි කොහොම ඉතින් කතා කර කර ඉඳලා රෑ වෙලා ඉතින් ගෙදර ආවා. මොකද පහුවදා තිබුණා චූටි බබාගේ පේරන්ට්ස් මීටින් එක. ඉතින් ඒකට යන්නත් ලෑස්ති වෙන්න තිබුණා. මේ ඉතින් පහුවදා උදේ චූටි බබාගේ පේරන්ට්ස් මීටින් එකට අපි යන ගමන් ඉතින් එයා හරි සතුටින් තමයි අපි දෙන්නත් එක්ක යන්නේ. මුලින් නම් හරි අමාරු වුණා ස්කූල් එකට යන්න හුරු කරගන්න. මොකද එයා මාත් එක්කමයි චූටි කාලේ ඉඳලම හැදුනේ. ඉතින් එයාට මාව පොඩ්ඩක් ළඟයි. ඉතින් ලොකු ටයි එකක් දුන්නා. සෑහෙන්න ඇඬුවා. දැන් නම් ගොඩාක් ආසාවෙන් යනවා ස්කූල් එකට. මුලින් ඉතින් එහෙම තත්ත්වයක් තමයි තිබුණේ. එයාගේ මේ විදිහේ වර්ක්ස් බුක් තියෙනවා. ඒවා අපිට ඒගොල්ලෝ පෙන්නුවා. ඊට පස්සේ බබාගේ ප්‍රොග්‍රස් එක අපිට කියනවා. එයාගේ අඩුපාඩු, එයාගේ හොඳ දේවල්, ඒ දේවල් අපිට කියලා දුන්නා. ඊට පස්සේ මමයි බබයි ලේඩි ජේ එක පැත්තේ ආවා. නිතරම නම් එවෙන්නේ නැහැ. ඉතින් ආපු වෙලාවක බඩු ගන්න නැතත් චුට්ටක් බලලා යන්න හරි
අපි ඉතින් කැමතිනේ කොහොමත් කාන්තාව විදිහට. ඉතින් අලුත් අයිටම් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ දේවලුත් මම වීඩියෝ කරගත්තා චුට්ට. ඉතින් ඔයාලා යන්න ඉන්නවා නම් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න තමයි මම මේ දේවල් පොඩ්ඩක් වීඩියෝ කරගත්තේ. හරිම ලස්සන යුනික් ඩිසයින් වගේක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඔයාලත් මේ පැත්තේ එනවා නම් ඔයාලටත් ලේඩි ජේකට ඇවිල්ලා යන්න පුළුවන්. මගේ ස්කූල් එකත් මේ ළඟම තියෙන නිසා ඉස්සර අපි ස්කූල් යන කාලෙත් ලේඩි ජේ එකට නිතර මේ වෙනවා. ඉතින් කොළඹ ආවොත් වෙනවා. ඉතින් ඒ පුරුද්දට දැනුත් ඉතින් ලේඩි ජේ එක දැක්කහම පොඩ්ඩක් ගිහිල්ලා බලලා එනවා. ඊට පස්සේ අපි දෙන්න ටොක් එකක් දාගෙන ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා මෙන්න මේ වගේ කප් කේක් ඕඩර් එකක් රෙඩි කළා. කප් කේක් 48ක් මට මතක හැටියට ඒ ඕඩරේ ලෑස්ති කරලා ඊට පස්සේ හවස වැඩ ටික ඉවර කරගත්තා. ඔන්න තවත් දවසක් හවස් වරුවේ අපිට බර්ත්ඩේ පාටි එකක් ලෑස්ති වෙලා තිබුණා. ඒකත් අපේ ලොකු බබාගේ යාළුවා මෙහෙලිගේ බර්ත්ඩේ පාටි එක. ඉතින් එයාගේ පාටි එක රෙඩි වෙලා තිබුණේ හංග්‍රි අයිලන්ඩ් ස්ටුඩියෝ කියලා කොළඹ 5 වල තියෙන ප්ලේස් එකක. ඔයාලට Instagram එක සර්ච් කළොත් මේ ගැන විස්තර දැනගන්න පුළුවන්. මෙතන කුකින් බර්ත්ඩේ පාටියක් තමයි තිබුණේ. මොකද මෙයාලා කට්ටියටම එකතු වෙලා මේ මෑම් කෙනෙක් ඉන්නවා. එයා ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. ඒගොල්ලෝ හැදුවා පිට්සා එකක් හැදුවා. ඒ වගේම චොක්ලට් පෆ් එකක් හැදුවා. ඉතින් හොඳට ලස්සනට ඒවා කියලා දෙනවා. ඉතින් මේගොල්ලොත් හරි ආසයින්. ඉතින් ඔය කුකින් වැඩවලට කොහොමත් ස්කූල් එකේ ගර්ල්ස්ලා ඉන්නේ. ඉතින් කට්ටිය හරි ආසාවෙන් මේ දේවල් වලට යෙදලා හිටියා. ඉතින් ඒ අතරතුර තමයි බර්ත්ඩේ පාටි අපි කේක් එක කට් කරලා ඊට පස්සේ ස්නැක්ස් රෙඩි කරලා තිබුණා. ඒ දේවල් ලෑස්ති වුණේ ඊට පස්සේ. ඉතින් දැන් ඔයාලට පේනවනේ දැන් බබාලා ටික හරිම ආසාවෙන් මේ දේවල් කරගෙන යනවා. ඊට පස්සේ ආපු හැමෝටම මෙන්න මේ වගේ ෂෝටිට්ස් ප්ලැටර් එකක් ඕපන් වෙලා තිබුණා. ඉතින් මේකේ ගොඩක් කෑම જાති මෙහෙලි දුවගේ අම්මි ලක්මාලියක් අතිනුත් හැදිලා තිබුණා. කේක් එකත් අක්කා තමයි හැදුවේ. අක්කා නුගේ ගොඩ ඉන්නේ. ඉතින් එයාගෙත් Facebook page එකක් තියෙනවා The Cakery කියලා. නුගේ ගොඩවට ඉන්න කෙනෙක් නම් ඔයාලට එයාලගෙන් රසට කේක් හදාගන්නත් පුළුවන්. ඉතින් ඔහොම තමයි තවත් ලස්සන දවසක් නිමා වුණේ. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැම දිනකටම සුබ දවසක් පරිස්සමෙන් ඉන්න. Thank you.